Hello guys, සාදරයෙන් පිළිගන්නවා ෂෙන්බොයි වයිට් YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද මම ගොන්ට අරන් ඇවිල්ලා තින්නේ Minecraft එකේ one block series එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ මේක බලලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඔයගොල්ලන් comment section එකේ දාන්න යන්න මම මේක ඉස්සරහට දිගටම series එකක් වගේ කරන් යන්න ඕනද කියලා. එහෙනම් අපි යමු අද වැඩි කතා නැතුව වීඩියෝ එකට. Let's go. Hi guys, අපි spawn වුණා break the block below you කියලා තියෙනවා. The block will regenerate. Is an infinite block. Spawn more than that. ඉතින් අපි මේක expand කරගමු. ඉතින් ඔයගොල්ලන් දන්නවද දන්නේ නැහැ. ඔයගොල්ලන් bedrock edition එකේ ඉන්නවා නම් ඔයගොල්ලන් එක block එක මෙහෙම block එකක ඉඳගෙන ඉස්සරහා බලාගෙන මෙහා right click කරොත් ඔයගොල්ලන්ට ඒ block එක place කරන්න පුළුවන්. අර මේ බ්‍රිජ් කරගෙන යන්න ඕනේ නැහැ. කෙලිම ප්ලේස් කරුවම ඒක ප්ලේස් වෙනවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ videos ගේනවා. Okay, chest එකක් ආවා. apple තියෙනවා. කන්න පුළුවන්. උයාගෙන නෙමෙයි. apple කන්න කෙලිම අපි දැන් ගුණදායකයි. ඔයගොල්ලන් එහෙම නෑනේ. ඔයගොල්ලන් අර ඔක්කොම කනවා. enlarge your performance. There are 6 levels. Okay, each level has theme. The first level is theme. Okay, save your item in the chest. Okay මහත්තයා කියන නිසා කරන්න. Okay, dirt block ටික ගමු අපිට අටක් ගහලා මේක expand කරගමු. ඉතින් මේ විදිහට chest එක උඩ නැගලා බලන්න ඒක කරන්න පුළුවන්ද කියලා. chest එක උඩ නැගලා නම් කරන්න බැරි පාටයි. කරලා බලන්න ඕනෙත් කරන්න බෑ guys. ඒක බැහැලා තමයි කරන්න ඉන්නේ. ඔන්න ඔහම ඉස්සරහට ප්ලේස් කරන්න තියෙන්නේ. ඔයගොල්ලන් ස්පීඩ් මේක පුරුදු වුණොත් හරියට ඔයගොල්ලන් දුවන ගමන් මේක ටට්ටක් ගාලා කරගෙන යන්න පුළුවන්. හදිසියට ඔයා කියනවා Java එක්කෙනෙක් එක්ක සර්වර් එක ගන්නවා bedrock. ඊට පස්සේ වර කෙලින්ම bedrock එක ගහගෙන ඉඳි. අම්මට සිට gravel එකක් ආවනේ. අඩ water bite එක. yes බං ඉතින් වතුර එක කෙලින්ම ආවතට ඕගනේ වැඩේ මම pro බං ඉතින්. okay ඒ chest එකත් ගමු. හරි guys මේකේ chest spawn වෙනවා වැඩි. okay what YouTube ඔයගොල්ලන් බලන්න YouTube එකේ ඉන්නවලු subscribe පාරකුත් දාන්න මේ map එක ඔයගොල්ලන්ගේ එහාට ඉල්ල ගන්න පුළුවන්. අම්මට හුඩු බය වුණා ඔයි planes කියලා අයියෝ බෑනේ කරන්න ටක් ගාලා වූල්ලු මොන මගුලක්ද බං මේ ටික expand කරන් මුලින්ම හරි guys ඔය අපේ channel එක තව subscribe කරලා නැත්තේ. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා තින්නේ 100.1.2ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් ඔයගොල්ලෝ subscribe කරලා නැත්තම් දැන්ම subscribe button එක ඔබන්න. ඒක මට ලොකු help එකක්. okay අපි මේක ටික ගමු. අපි දැන් මේ wood tool වලට මාරු වෙමු guys. මුලින්ම wood ටික හදාගෙන. හරි. ඉතින් ඔයගොල්ලන් මම ඉස්සරහට දැන් ආයි phone එකකින් Minecraft ගේන්නේ කෙලින්ම Java edition එක තමයි ගේන්නේ. එතකන් ඉවසලා ඉන්න මං එතකන් phone එකෙන් ගහන්නේ videos දාන්නේ Minecraft එකේ විතරයි. අනිත් ඒවා මම දානවා. ඒක නිසා ඔයගොල්ලන් අපේ channel එකත් එක්ක ඇඳලා ඉන්න. තව මාසෙකට වගේ පස්සේ මම Minecraft video දාන්නම්. එතකන් ඔයගොල්ලන් අනිත් videos බලන්න guys. okay මුලින්ම මුල් ටික හදාගත්ත wood tool ටික. okay chest එකට අනිත් වැඩන්න ටික දාගමු. chest එකක් ඇතුලේ chest එකක් දැම්මා. wood මිකස්සෙන් ටක් ගාලා මේක මයින් කරගමු. pumpkin එකත් මයින් කරගමු. grass ටික කඩු වෙන්නේ සවලින්. okay මාරු ගන්න යවන එපා වෙනවා guys. ටක් ගාලා මේ ටිකත් මයින් කරගමු. okay මේ බෙල් තියෙනවා. තව wood තියෙනවා. grass leaves wood තියෙනවා. මම ටක් ගාලා මේ ටික මයින් කරගෙන ඔයගොල්ලන්ව හම්බෙන්නම්. හරි guys
ඉතින් ගොඩ වෙලා මයින් කෙල්ලම මේ වැඩ ටික හම්බුණා. ඕකේ උඩ එහාට දාලා වැඩ නැති ටික අය අපි මේ ටෙස්ට් එකට දාලා අපි ස්ටික් ටිකක් මුලින්ම අරගෙන ස්ටික් ටිකක් අරගෙන වැච් ලොක් දාලා ඉන්න එකේ තව ෂවල් එකක් දාගමු. මම දකින්න නැති මගේ ෂවල් එක කැඩුනා. අපි ආයෙ මයින් කරන් යමු. එතනට එලා හේබිල්ස් හම්බෙනවා. අර කෑම ගැන ප්‍රශ්නයක් නෑ. එක්සකින් ඕකේ හෙලෝ කව් කොහොමද? හැට ගියා. ගයිස් මම දැන් ප්ලැට්ෆෝම් එකක් ගිහදුවා නිකන් අර මොබ්ස්ලා ස්පෝන් වෙන්න වගේ. ඇයි කියනවනම් ඉස්සරහට එන්න අපිට මොබ්ස්ලා මරන්න ඕනේ. ඉතින් මේකේ අන්ඩර්ග්‍රවුන්ඩ් කියන ලෙවල් එකට ගියාම මොබ්ස්ලා ස්පෝන් වෙනවා. එතකන් අපිට මොබ්ස්ලා ගන්න විදියක් තමයි මම මේ හොයන්නේ. ඕකේ ඉතින් හාරගෙන තව චෙස්ට් එක. ඕකේ කෑම තියෙනවා බණ්ඩල් එකක්. ඕකේ බණ්ඩල් වලට කැරට්ටුයි පොටෑටෝයි කෑම ටික දාමු. මේවා පොටෑටෝ වල මම දාමු හේබල්ස් ටිකක් දාමු. එතකොට කෑම ප්‍රශ්නේ හරි. කෑම ගැන මට එන්න දෙන්නේ. ඕකේ ඒක ගමු. දැන් මේ රෙසිපි එක අන්ලොක් උනේ. ඒකත් අපි කඩාගමු. ඕකේ චිකන් කුකුලා කොහොමද? ඔයාට උතනම ඉන්න දෙන්නේ. හරි ගයිස් මේ ටිකක් කඩාගමු. ඉතින් ඔයාලා ඉස්සරහට මේ වන් බ්ලොක් එකේ වීඩියෝස් ඕන නම් ගේන්න. ඉතින් ඔයාලන්ට මේ මැප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලන්ට ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා මේක තවම පොඩ්ඩක් එක්ස්පෑන්ඩ් කරගන්න මොබ්ස්ලාට ස්පෝන් වෙන්න. ඉතින් ඔයාලා බලනවා ඇයි මොබ්ස්ලා මම වැඩිපුර ස්පෝන් කරගන්නේ කියලා. ඒක මට වැඩක් තියෙනවා. අපිට මේ ඉස්සරහට මොබ්ස්ලා ඕනේ හරිද? නැත්තම් බෑ මේක කරන්න අපිට. ඉස්සරහට XP ෆාම් එකකුත් දාන්න ඕනේ. ඔයගලන්ට ඕන මේ කියන මම ගොඩක් ඉස්සරහට ගේන්න බොහෝ විට මට මේක ගහන්න වෙයි. ඔයගලන්ට රෙකෝඩින් එකක් දාන්න නැතුව මොකද කියනවනම් මේකේ පොඩ්ඩක් දැන් රෙකෝඩින් වැඩිපුර ගන්න බෑ. මේක මම YouTube එකට අප්ලෝඩ් කරලා මම තව පොඩ්ඩක් වන් බ්ලොක් එකේ ගහනවා ගයිස්. ගහලා ඒ ටික නම් මට දාන්න වෙන්නේ ඔෆ් ද කැමරා ගහන ටික මට දාන්න වෙන්නේ. ඉතින් මං එතකොට ෆුල් ඩයමන්ඩ් ආම වෙන්න පුළුවන් ෆුල් අයන් ආම වෙන්න පුළුවන්. මොකක් හරි මං හිතන්නේ මම ෆුල් අයන් ආම ඉඳී බොහෝ විට. ඉතින් ඔයගොල්ලන් කියනවා මං ක්‍රියේටිව් ගිහිල්ලා තියෙන්නේ කියලා. මේකේ චීට් ඔෆ් කරලා තියෙන්නේ. මේ ෆුල් මේ අයන් ආම ඉඳී බොහෝ විට මට මේක දාන්න වෙන්නේ. මොකද මේ ෆෝන් එකේ අවුලක් නිසා රෙකෝඩින් කරන්න බෑ. රෙකෝඩින් කරන්න බෑ කියන්නේ ස්ටෝරේජ් නෑ ගයිස්. හරිද? ඕකේ මම මේක රෙකෝඩින් කරන්නේ මේක එක වීඩියෝයක් වෙනකොට 20 රෙකෝඩ් කරන්න පුළුවන්. ඒකයි අපි හරියට යන්නේ ටක් ගහලා. හරි ගයිස් ඕක් ප්ලෑන්ක්ස් දෙකක් මම උඩින් ගහගන්න. මොකද අතන ඔප්ස්ලා ස්පෝන් වුණොත් මෙතනට එන්නේ නැති වෙන්න අපි මේ කඩ මේක මම වුණා එකපාරට මට හුරු රීජෙනරේට් වෙන්න නැතුව ගියා නේද කියලා. හරි ගයිස් මං හිතුවා මේ මැප් එක වැඩ ගන්න නැතුව ගියා කියලා එකපාරට. හරි ගන්නට තියෙනවා. ඔය එන්ඩ් එකේ වගේ පාටිකල් යන්නේ එකේ. ඕකේ හට් වෙනවා. යස් වඩෝ යස් බං සුපිරි guys holy shit අඩෝ බං මාරයි බං එකවර කඩලා දාපන් ආයේ සුපිරි excuse me මට ෆර්නස් එකක් හදාගන්න බැයිද ෆර්නස් එකක් හදාගන්න බැයිද හරිනේ මේ කබල් ස්ටෝන් නේ උඩ බැලලා ආයෙ වයින් කරන් යන්නම් මම ඒක ලේසි ඒතකොට කබල් ස්ටෝන් ගන්න වත්ම ලේසි විදියක් තමයි ඒක අම්මට අහුඩු ක්‍රීපර් කෙනෙක් ස්පෝන් වෙලා මගේ වැඩේ හරි ක්‍රීපර් කෙනෙක් විතර මදි හරිද ඔය ක්‍රීපර් මම හිතන්නේ ඩිස්පෝන් නෙයි එක්ක මම ඕගාවට යන්න නැතු හිටියොත් හොඳයි ගයිස් නැත්තම් මම තමයි කරදරේ හරිද මම ෂවල් එකකුයි මේකකුයි හදාගන්න ගන්නේ ෂවල් එක මුලින්ම හදාගෙන
මේ අනවශ්‍ය බව ටික ඒකට දාගමු. ෂවල් එක වැදගත්. මොකද තාම අපි ඉන්නේ ප්ලේන්ස් එකේ. මේ කඩු ඔක්කොම මන් දාගන්න නිකමන හරි මම උතනින් වැටුනොත් BS. හරි. මං අද වීඩියෝ එකේ මම මෙතනින් මැරුණොත් rest in peace කියලා කමෙන්ට් එකක් දාන් යන්න හරිද? මම හිතන්නේ මම මැරෙන්නේ. මම ප්‍රෝ යකෝ. හරිද? කබල්ස්ටෝන් ටික ඔක තියෙනවා. හරිද? ඔක තියෙනවා. crafting level එකේ මං furnace එක හදාගන්නම්. new recipe unlocked it. බණ්ඩලිය ඔහම තියලා furnace එක මං උම්මට. ඔයි අයියක යන්නේ. furnace ඔන්න උතනින් දාගන්නම් guys. ඔක්කොම කඩාගමු. හරි. සවල් අපෝක සවල් මං කියන්න බෑ. අතන ක්‍රීපර් ඉන්න මං ගියේ නැතිකොට හොඳයි. ගියොත් මට කෙලවෙනවා guys. හරිද? ඒ නිසා මම යන්න නැතුව ඉන්නම්. මල්ලි කොහෙද? යහුවා. අඩෝ වැටෙන්න බබා. වැටෙන්න බබා. ඇයි බං මට මේක වදින්නේ? අම්මා. අඩෝ. වැටුණා guys. හරිද? මට වැඩක් නැහැ. දැන් මම සවලේ මේක මයින් කරගෙන යනවා. මට හුඩු බය වුණා යකෝ. දප්පන් උඹ වැටුනොත් නම් ආයි උඹ මරනවා මරනවා yes අඩෝ දනුයි බණ්ඩල් එකේ රෙසිපි ගන්න ලොක්ුනේ හරි holy shit creeper අපි ගහමු creeperට hitbox මට මේ hitbox එක මාරවද හුයි පුපුරන්න බා අයියෝ බෑනි කරන්න ඕකනේ මම මලපයින්නේ අර බලහන්කො ලස්සන්ට තිබ්බ බේස් එකනේ කැඩුවේ හරි බේස් එක අර පොඩ්ඩයි මිලලා තින්නේ උඹට ඉරාවනේ අඩෝ 10ක් තියෙනවා 10න් මාක් කරගමු ඩෙරටෝ 10ක් තියෙනවා අඩෝ හාද්දේකුත් අඩු වුණා අංග දෙකුත් අඩු වුණා මොන මගුලක්ද බං ක්‍රීපර් බොම්මරාගෙන කනවා අයියෝ අපරාධ මට උඩ ගහන්න නැතුව ඉන්න තිබ්බේ මං කිව්වනේ මම උතන්ට ගියොත් අනිවාර්යෙන් කනවා කියලා ඉතින් ඒක උට ඇහිලා උට ඇහුණ නිසා ඌ මාව කන්න ඇවිල්ලා හරි දැන් අතන දෙවෙද්දි කුක්කත් ඉන්නේ සම්මන් ඔය විදියට ඔක මයින් කරගන්නම් ආරි ඕකේ චෙස්ට් එක ඕකේ ඒක එහෙම මයින් කරගමු වැඩක් නැහැ ඒක එච්චර වැදගත් දේවල් නෑ ඒ බෙල් එපා බ්‍රෙඩ් දෙන්න හරි බ්‍රෙඩ් ටික ගමු ඒ බෙල් ටික මේකට දාමු බ්‍රෙඩ් ටික දාමු අපි බ්‍රෙඩ් කමු සුන්දර දෙයක් ඕකේ මෙහෙම තියලා ඩර්ට් බ්ලොක් ටික අරන් ඕකේ මම මෙතන පොඩ්ඩක් දැන් මොබ්ස්ලා ස්පෝන් වෙන රේට් එක වඩා අඩු කරගන්න දෙයක් කරන්නම් මට හිතෙනවා මොබ්ස්ලා ස්පෝන් කරන්න නැතුව පස්සේ මේක කරන්න අන්ඩර්ග්‍රවුන්ඩ් වලට ගියාම එතන ඒ වැඩ ටිකක් දාගන්න අහලා තියෙන විදිහට මෙන්න මෙහෙම එකක් කර එකක් බ්ලොක් ප්ලේස් කරාම මොබ්ස්ලා ස්පෝන් වෙන රේට් එක අඩුයි මම දන්නේ දැකලා තියෙන විතරයි මං අහලා නැහැ කොහොම දෙයක් ජීවිතේට දැකලා විතරයි මන් දින්නේ ඔය ඇත්තද බොරුද කියලා කවුද දන්නේ කෙල්ලම් බලමුකෝ ඉවරනේ ඕකේ මෙහෙට යමු මේක මයින් කරමු holy shit බය වුණා මල්ලි හේ මල්ලි යන්න එපා මල්ලි දැන් කොහෙල හරි මම මරුන් කන එක නිසා උතරින් ඉන්න හරිද මගේ මරුන් කන හරිද ඔයාට යන්න මේක හදලා දෙන්නේ කවන්න ඔය යන්න ඔයා රැයට කනවා උතනින් මොකෙක් හරි මොකක් කෙනෙක් ස්පෝන් වෙන්නේ එතකොට ඔයා කනවා ඔයා කන්න විදිය හරි මේ පම්කින් ටිකත් මයින් කරමු අර්මර්ඩිලෝ කෙනෙක් guys උටත් ගහමු යරවේ ඕකේ අර්මර්ඩිලෝ ඉන්නවා excuse me ඌ ඇතුලේ හරිද මේක මයින් කරගෙන අම්මට හුඩු එෆිෂන්සි දාලා වගේ මම
Oi, alayang. Awe, mana? Apa payahnya deh? Efisiensi tak ada bagi bang. Oke nih wih. Alayang gua iyo sabala kata bang mungkin mana ada deh. Ayo maru kan dia malah payah සද්ද පොඩ්ඩක් වැඩි කරගන්නවා. ටෙස්ට් එක. අඩෝ ආම ට්‍රිම් එකක්. බං. අඩෝ ඒක දාගනින්. ඔයගොල්ලෝ ඕන දෙයක් කරලා ඒක දාගනින් ඕයි. අඩෝ මම මෙතනින් ටෙස්ට් එකක් ගන්නම්. අඩෝ ආම ට්‍රිම් එකක් බං. අඩෝ යස් බං නීසි බං උඹලත් නේ ප්‍රෝ අයිලට වැඩ දෙන්නේ. හරි දැන් මේක ඉඩ තියෙන දැන් මේකට අපි දාගමු මේව ටික. හරි guys ඕකේ වීඩියෝ දාගමු අපි. ඕකේ ඉතින් මේ වීඩියෝ කොහොමද කියලා හිතනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා 1k යන්න මට පොඩි සපෝට් එකක් දෙන්න. සපෝට් එකක් නෙවෙයි සපෝට් එකක්. හරිද? මිනිස්සුන්ට තමයි වැරදින්නේ. අවුලන්නේ වැරදුනත් එකයි වැඩක් නේ. උඹ මොකද බලන් ඉන්නේ? උඹලා දිනනවාම කනවා. උඹවත් කනවා. අර ආරමල් දිලෝ ගියාද? ඌ ගිහිල්ලා guys. උඩ මාත් එක්ක ඉඳලා එපා වෙලා කියලා ඌ ගිහිල්ලා. දැන් මේ මට මේ ක්ලච් එක පුරුදු වුණා නම් කෙලින්ම ආයි Java nothing හරිද? Java එක්ක SMP ගහද්දි nothing හරිද? ඉතින් ඔයාලට SMP ඕන්ද? SPM නෙවෙයි SMP ඕන්ද? බලෙන් කමෙන්ට් එකක් දාන්න. SMP එක විදේශ මොන මගුලක් කියනද තමයි. විදේශ SMP එක ඕන්ද? නැත්නම් වර්ඩන් SP මොන මගුල වර්ඩන් SMP එක ඕන්ද? නැත්නම් යුනයිටඩ් SMP එක ඕන්ද කියලා SMP තුනක් තියෙනවා. මොනවාද ඕනේ කියලා කියන්න. ඔයගලන්ට ජොයින් වෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ කමෙන්ට් එකක් දාලා ඒකට වැඩිම ලයික් ගන්න එක. ඒ ඔයාගේ කමෙන්ට් එකට තමයි වැඩිම ලයික් ගන්න ඕනේ. එතකොට ඔයගලන් ගන්නවා Minecraft එකේ SMP එකට. ඕකේ. ඔන්න ඔහම දැම්ම. ජීවිතේට දැකලා නැති ඇත්ත එක SMP ගහලම නැහැ හරිද? ගහන්න ඕන නම් දෙන කමෙන්ට් එකක් දාන්නවා හරිද? ප්ලීස් ලයික් කියලා හරි කමෙන්ට් එකක් දාන්න. ඕකේ. දැන් මේ ටෙස්ට් එක අපි ගලවගමු. අයියෝ මාර වදයක් බං ඕක වැටියන්කෝ. වැටෙන්නේ guys ඕක. මේ මයින් කරන් යන්න. අර එළුව නිසා දුකද බං මේවා වෙන්නේ නැත්තේ. එතනින් ඔහම එකක් ගහන්න. ඉතින් guys මම දැන්ට AFK යනවා. ඕකේ. AFK පැයක් විතර හිටියා. මන් දන්නේ මොකද උනේ කියලා. අයි දන්නා AFK ගියා මම පොඩි වැඩ කර ගියා guys. holy shit. පැයක් නෙවෙයි විනාඩි 20ක් වගේ ගියේ. දැන් රැත් වෙලා. ඕකේ. ලොග් ගේමින් කරමු මෙතන දාමු. AFK ගියා හිතේ මොබ්ස්ලා ස්පෝන් වෙයි කියලා. මොබ්ස්ලා ස්පෝන් නොන්නේ හරිද? දැන් මං කරන්නේ ඔතනින් කැඩේ. එතකොට ඔයා මම ඔතනක් කැඩුවොත් ප්ලීස් වැටෙන්න. අයියෝ අන්න ආවනේ. අයියෝ කමන්නේ කියලා. අයියෝයි මේ අර මොනවද ග්‍රැවල් ලගේ දාලා ඉන්වෙන්ටරි ෆුල්ද? කමන්නේ. holy shit. මල්ලිම විරලා. මේක අඩෝ එක ස්ලොට් එකක් පිරෙන්න තියපන් මගුල. අර යන කියනවා. ඕකේ ඉන්වෙන්ටරි එක හදා ගන්න ඕනේ guys. මම මාලා පැනලා තින්නේ මල්ලම තැන්න පැනලා මං කියපු ඒ වචනේ තේරුම් නැහැ නේ. අවුල නැහැ මට වැඩක් නැහැ. ඕකේ මේක නේද? කඩයින අම්මට අහුඩු බග්රොක් එකක්. බග්රොක් නෙවෙයි බං බෙඩ්රොක් එකක්. හරිද? ද බ්ලොක් ලෙවල් අප්ග්‍රේඩ් වෙනලු යන්නේ. අම්මට අහුඩු
ඉතින් මම මේක අප්ඩේට් කරනවා ඔයගොල්ලන් හම්බෙන්න. හරි guys update info 3 2 1 අනේ වන්න යන්කෝ බං. හරි අප්ඩේට් වුණා. 0 underground. අඩෝ යස්ස බං. යස හරිද? ප්ලෑන්ක් උත් එනවා underground එකේ ප්ලෑන්ක් තියෙනවා බං. what the hell? අඩෝ අයන් බං. කෝලුත් හම්බුණා අයනුත් හම්බුණා බං. yes බං yes. okay underground එකේ මේව තියෙනවද? කමන්නේ මට වැඩක් නෑ ඕවා. underground එකේ ලීනන් දැකලා නෑ මං ජීවිතේට. ඒකයි ඇහුවේ. මේ ඇයි මම මේ ලී තියෙන්නේ underground එකේ? okay ඉන්නේ ඉදිරිය හදාගත්ත. අඩෝ චේන් මේල් එකකින් බං. අඩෝ අයියෝ කෝල් නෙමෙයි චාර්කෝල්. චාර්කෝල් එක මම මයින් කරගන්නම්. කරලා වැඩක් නැති දේවල් ටික තැන්ට දාන්න කලින් තව චෙස්ට් එකක් දාගමු. මට අරින්න බැයිද කියන්නේ? දැක්කානේ easy බං. අරින්න බැයිද කියන්නේ? අරලා දුන්න හරිද? easy මේව. වැඩක් නැති මෙතනින් දාමු. අයියෝ guys පාවෙනවා අප්පා. මේ වයිල්ඩ් ආම ජිම් එකේ නිසා මට ගහන්න හිතුණා. ඒකයි මම මෙච්චරලා ගහන්නේ නැත්නම් මම උච්චරේලා ගහන්නේ. අපි ලෙගින් දෙය දාගමු. ඕකේ දැන් මෙනි මයින් කරමු. සවල කැඩලා අඩෝ අයන් බං yes බං අඩෝ අයන් බං. මේ ප්ලෑන් කියන එක මල කරදරයක් බං. අපි දැන් ෆෑනස් එකට කෝල් නෙවෙයි මේවා දාලා අයන් දෙයක් මෙන්ටෙන් දාමු. අයන් දෙකමයි බං තියෙන්නේ. නෑ තුනක් තියෙනවා නේ. හරි එක පස්සේ ගමුකෝ. okay යට ප්ලැට්ෆෝම් එකක් හදම්මට හුඩු. සොම්බි guys සොම්බි එකා. yes මට අමතක වුණානේ අපි ඉන්නේ underground කියලා. දැන් මොක්ස්ලා ස්පෝන් ගන්න ඕනේ. මෙහෙම 1 2 3 4 5යි. ඕකේ 6 දාන්න කලින් 6යි 7යි 8යි. දැන් අපි මෙතන ඉඳන් කඩමු. එතකොට මොන යකාවත් ඔය දැක්කද? මොන යකාවත් ගහන්න පුළුවන් අපිට. easy බං. easy. අයියෝ මරියන්කෝ. අඩෝ අයන් බං. අම්මට ටෝච් එකක් ගන්න. අයරන් බං අයරන්ගේ අයර්මෑන්ගේ බලය අරන් අයන් ගන්න කෙලිම easy බං මේවා අපිට. අඩෝ අයන් ඉන්න ගොඩක් එනවා බං. අයන් ආම එකක් අදම හදා ගන්න පුළුවන් වෙයි. එතකොට වීඩියෝ එකක් ඕනේ මට හුඩු සුපර් බං. මේ අපිට TP වෙනවා මෙතනට. බ්ලොක් 2ක් උඩින් හිටියොත් TP වෙනවා. 3ක් උඩින් ඉන්න ඕනේ. දෙකක් ඉඳලා මයින් කරා TP වෙනවා. ස්කෙලිටන් ලාවේ නෑනේ මං තාම. හරි guys ඉතින් අද නම් මෙතන වීඩියෝ එක නවත්තන්නම්. BS goodbye.